ආච්චි මේ හදිස්සියම ලයිසන් ගන්න හිතුනේ. බොලයි සියාව සර්ප්‍රයිස් කරන්න හිතුණා කිරි පුතේ. අවුවට ගියාම කළු වෙනවා නම් ඇයි? කවදාවත් අවුවක් වැටෙන්නේ නැති පුක ඇයි එච්චර කළු? මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේ ඉරිලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්නේ කිව්වා. ඔදින් යෝදියේ දැන් දවස් පඩිනේ. මොකද මල්ලි? පැටිස් එක දිහා බලන් කල්පනා කරන්නේ. මම බැලුවේ අක්කගේ අත් දෙකම නැතුව කොහොමද අක්කා පැටිස් සච්චුවෙන් පැටිස් හැදුවේ කියලා. මොකද්ද ගෑණියේ කරන්නේ? පොඩ්ඩක් කේනවා මම මේකප් කරන කල්. පුදුම හදිස්සියක් නේ තමුසෙලට තියෙන්නේ. මුලින්ම මනමාලිය කැන්දන් ඉඳ යනකොට කියන්නේ මොකද්ද? ඔබ කැන්දන් යම සඳහා මරුවා ඒ සොයා හරි ඒක දැන් මනමාලී පෝරුවට නගිනකොට මොකද්ද කියන්නේ? මංගල පෝරුව කැඩී ගිය පෙම්මගුල් බෙරේ අන්න නැතුව ගිය අවදික කරම අතෑරෙන්නක මොකදනේ මට වෙන්නේ ගියේ පොඩ්ඩක් නයි දැන් පෝරුවේ චාරිත්‍ර ඉවරලා පෝරුවෙන් බහිනකොට මොකද්ද කියන්නේ? තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මෙඩිංග ජීවේ කොලං ඇයි දැන් මනමාලිය කැන්දාගෙන යනකොට මොකද්ද කියන්නේ? හැබැයි හොඳ සින්දුවක් වෙන්න ඕනේ. ජොලි සින්දුවක් වෙන්න ඕනේ. දෙන්නම් මගේ මනිකා ගෙදර ගිහින් පණිවඩකා ගෙදර ගිහින් පණිවඩකා ගෙදර ගිහින් පණිවඩකා. ඇයි පුතා විභාගේ ෆේල් උනේ? ප්‍රශ්න තිබ්බේ ඉංග්‍රීසියෙන් මං උත්තර පාඩම් කරගෙන ගියේ සිංහලෙන්. ඔයා තෝරලාද කන්නේ මොකක් හරි විශේෂ ඩයට් එකක් කරනවද? විශේෂ ඩයට් නෑ. අතට අහුවෙන ඕනම දෙයක් කරනවා. බබා වැඩියෙන්ම නිදාගන්නේ අම්මද තාත්තද? දෙන්නම නෑ. මම විනාඩි 10න් 10ට අනනවනේ. ඇයි පුතා වඩේ කවුල්ද? මම කල්පනා කරේ සීයාගේ අත් දෙකම නැතුව කොහොමද මේ වඩේ එකේ හිලගන්නේ කියලා. පුතාගේ අයියා මොකද කරන්නේ? අපේ අයියා නම් හැමදාම වැඩට යනවා. හැබැයි සල්ලි ඉල්ලගන්නේ අම්මගෙන්. මම හිතන්නේ නිකන් වෙන්නේ නැති වැඩ කරන්නේ. ඇයි පුතා අදවා තරහෙන් වගේ? බෑ. අනේ මේ බාප්පා මගේ චුංකුරුල්ල කඩන්න හදන ලේද්ද මත තියෙන්නේ තෙත්තලයි. මං යනවා පොලිති. අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමයෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේස්. ඕස්ට්‍රේලියාවේ ගෙදරකට හොරෙක් පැන්නොත් සහ ලංකාවේ ගෙදරකට හොරෙක් පැන්නොත් හැසිරෙන්න ඕන විදි වෙනස්. අපි මුලින්ම ලංකාව බලලිමු. හොරා! මෙන්න හොරෙක් අවිල්ලෝ. තෝගේ ආච්චිට හාල් ගන්න. කනවදෝව. යකෝ ගහපන්. ඔය බත් මුට්ටියෙන් ගහන්න එපා. ලැට් බාල්දිය දිය බලයක්. දැන් අපි බලමු ඕස්ට්‍රේලියාවේ තත්ත්වය. නේ හොරානේනි. සැරදේවා. ඔයා ගන්න ඕන ඔක්කොම අරගන්න. වාහනේත් හොරකම් කරනවද? මම ගරාජ් එක අරින්නම් ලේසියිනේ. ඔන්න ඔකයි තත්ත්වය. මටට ගහන තරමක් ගැහුවේ පිටිපස්සට ඒ මිනිස්සයා. මට බෑ එහෙම එකෙක් එක්ක ඉන්න. සඳුනි ඔයාගේ ලිද ගොඩක් ගැඹුරුයි නේද? ඔව් සුපුන් අයියේ. ගමේ හැමෝම වතුර බාන්නේ මගේ ලිඳෙන් තමයි ඉතින්.